ඔයගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක. අද වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් වල පවතින සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැන විස්තර. ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon click කරන්න. ඒ වගේම මතක ඇතිව පහ description එකේ තියෙන link එකකින් අපේ WhatsApp එකට මේ channel එකට join වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අයිබෝවන් 2026 උපාධිධාරී ගුරු බඳවා ගැනීම සම්බන්ධයෙන් නිකුත් වෙලා තියෙන අලුත්ම ගැසට් පත්‍රය ගැන සරලව පැහැදිලිව විස්තර කරන්නයි මේ සූදානම. අපිත් එක්ක රැඳී සිටින ඔබට බොහොමත්ම ස්තුතියි. හොඳයි එහෙනම් අපි බලමු මේ වැඩසටහනේදී මොනවද කතා කරන්න කියලා. මුලින්ම මේ අලුත් ගුරු බඳවා ගැනීම ගැන ඊට පස්සේ කවුද මේකට සුදුසුකම් ලබන්නේ කියලා කොහොමද අයදුම් කරන්නේ තෝරගැනීමේ ක්‍රියාවලිය මොන වගේද අන්තිමටම පත්වීම් සහ සේවා කොන්දේසි ගැන අපි කතා කරනවා. ඉතින් මේක තමයි අලුත්ම ආරංචිය. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් නිල වශයෙන්ම ආයුධම්පත් කැඳවලා තියෙනවා. ඒ දිවයින පුරාම තියෙන ජාතික සහ පළාත් පාසල්වල සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු පුරවන්න. හරි එහෙනම් අපි ඊළඟට බලමු වැදගත්ම කොටසක්. ඒ තමයි මේකට ආයුධම් කරන්න අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියන එක. මේ කරුණු ගැන දැනගත්තම මේ අවස්ථාව Tamanට ගැළපෙනවද නැද්ද කියලා තීරණය කරන්න ගොඩක් පහසු වේවි. හොඳයි. මූලිකම සහ අනිවාර්යම සුදුසුකම තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්න විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක්. හැබැයි මතක තියාගන්න මේ උපාධිය 2025 ජූනි 30 වෙනිදාට කලින් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. දැන් මෙතන තියෙන තවත් හරිම වැදගත් කාරණයක් ඒ තමයි තමන්ගේ උපාධිය ඉගැන්වීමට බලාපොරොත්තු වෙන විෂයට කෙලින්ම සම්බන්ධ වෙන්න ඕන කියන එක. උදාහරණයක් විදිහට කිව්වොත් රසායන විද්‍යාව උගන්වන්න නම් අනිවාර්යයෙන්ම රසායන විද්‍යාව ප්‍රධාන විෂය විදිහට හදාරපු උපාධියක් තියෙන්න ඕන. හරි. ඒ වගේම තවත් විශේෂ නීති කිහිපයක් ගැනත් අපි අවධානය යොමු කරන්න ඕන. ප්‍රධානම දේ තමයි මේ බඳවා ගැනීම දැනට රාජ්‍ය සේවයෙන් නැති උපාධිධාරීන් සඳහාමයි. ඒ වගේම ගැසට් පත්‍රයේ සඳහන් වෙන විශේෂ ව්‍යතිරේක කිහිපයක්ත් තියෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හොඳයි සුදුසුකම් ගැන කතා කළාට පස්සේ අපි බලමු කොහොමද මේකට අයදුම් කරන්න කියලා. විශේෂත්වය තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ ඔන්ලයින් ක්‍රමයට. මේ ක්‍රියාවලිය ඔන්ලයින් උනත් මෙතන මතක තියාගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. ඔන්ලයින් අයදුම් කරාට පස්සේ ඒකේ සහතික කරපු මුද්‍රිත පිටපතක් සම්මුඛ පරීක්ෂණයට අරන් යන්න ඕන. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම පරිස්සම් කරලා තියාගන්න. ඉතින් ආයුධම් කරන්න පහසු වෙන්න ඔය තිරේ පේන ලින්ක් එක හරහා කෙලින්ව නිල වෙබ් අඩවියට යන්න පුළුවන්. මේ දිනය නම් දිනදර්ශනයේ ලකුණු කල්ලා තියාගන්න. ආයුධම්පත් භාර ගන්න පටන් ගන්නෙ එළඹෙන 2026 පෙබරවාරි 20 වෙනිදා. ආරම්භක දිනිය වගේම අවසාන දිනියත් ගොඩක් වැදගත්. ආයුධම්පත් භාර ගැනීම මාර්තු 5 වෙනිදායෙන් ඉවර වෙනවා. ඉතින් අන්තිම මොහොත වෙනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම ආයුධම් කරන එක තමයි හොඳම දේ. හරි. දැන් ආයුධම් කළා කියලා හිතමු. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේක්ෂකෙන් තෝරාගන්නේ කොහොමද? බලමු. මේ තෝරාගැනීමේ ක්‍රියාවලියේ පියවර කිහිපයකින් සමන්විතයි. මේක නිකම් ආයුධම් කරලා පත්වීමක් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඇත්තටම අධ්‍යයන තුනකින් සමන්විත තරඟකාරී ක්‍රියාවලියක්. පළවෙනි කඩයිම තමයි ලිඛිත විභාගය. මේක තරඟකාරී විභාගයක්. ඊළඟ අධ්‍යයනයට යන්න නම් හැබ ප්‍රශ්න පත්‍රයකටම අඩුම තරමේ ලකුණු 140ක්වත් ගන්නම ඕන. හොඳයි. විභාගයේ සමත් වුණොත් ඊළඟට තියෙන්නේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය. මෙතනදී වෙන්නේ ආයතුම්කරුගේ මුල් ලේඛන සහ අනිත් සුදුසුකම් ඔක්කොම හොඳටම පරීක්ෂා කරලා බලන එක. අවසාන අධ්‍යයනය තමයි ප්‍රායෝගික පරීක්ෂණය. මෙතනදී තමයි ඇත්තටම කෙනෙක්ගේ ඉගැන්වීමේ හැකියාවන් කොහොමද පන්තියක් පාලනය කරන්න පුළුවන්ද කියන දේවල් තදින්ම මනලා බලන්නේ. එතකොට අවසාන තේරීම සිද්ධ වෙන්නේ කොහොමද? ඒක තීරණය වෙන්නේ ලිඛිත විභාගයේ ලකුණුයි ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණුයි ඔය දෙකේම එකතුව මත. ඉතින් දෙකම ගොඩක් වැදගත්. හරි. දැන් හිතමු මේ හැම අධ්‍යයනයක්ම සාර්ථකව අවසන් කළා කියලා. ඊට පස්සේ ලැබෙන රැකියාවේ කොන්දේසි මොනවද? අපි බලමු ප්‍රතිලාභ, වගකීම් සහ වැටුප ගැන. මේක ස්ථිර විශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය රැකියාවක්. ඒක ලොකු ස්ථාවරත්වයක්. හැබැයි ඒ එක්කම පළවෙනියට පත් කරන ඉස්කෝලේ අවුරුදු 5ක් අනිවාර්යෙන්ම සේවය කරන්න ඕනේ වගේ වගකීම් කීපයක්ත් තියෙනවා. දැන් අපි බලමු හැමෝම දැනගන්න කැමති දෙයක්. ඒ තමයි වැටුප. ආරම්භක මාසික වැටුප රුපියල් 64440ක් විදියට තමයි නියම කරලා තියෙන්නේ.
ඇත්තටම ඊට අමතරව රජෙන් දෙන අනිත් දීමනත් මේකට එකතු වෙනවා. ඉතින් මේ බඳවා ගැනීම කියන්නේ ස්ථාවර වෘත්තියක් බලාපොරොත්තු වෙමින් ඉන්න උපාධිධාරීන්ට ලැබෙන ඊටම හොඳ අවස්ථාවක්. අයදුම් කිරීමේ ඉඳන් පත්වීම දක්වාම පැහැදිලි මාවතක් තියෙනවා. ඉතින් අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් මේ ගැන නැවත වරක් හිතලා බලලා හොඳ තීරණයක් ගන්න එක තමයි වැදගත්. මේ විස්තරය ගැන අවධානය යොමු කරාට බොහොම ස්තුතියි.